ආයුබෝවන්. ලංකාවේ ඉන්න අය වගේම පිටරටේ ඉන්න අයත් ටිකක් දුකෙන් ගත කරන කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ස්වභාව ධර්මය අපිට පාලනය කරන්න බැරි වුණත් අපිට පුළුවන් අපේ ජීවිත ආයෙත් ශක්තිමත් කරගෙන පුංචි හරි අඩියක් ඉස්සරහට තියන්න. ප්‍රශ්නයක් ආවහම අපිට හිතෙන්නේ අපිට විතරයි ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මට විතරද කියලා ලෝකෙ දිහා විමසිල්ලෙන් බැලුවොත් අපිට වඩා ප්‍රශ්න තියෙන ගොඩාක් අය ලෝකේ ඉන්නවා කියලා අපිට තේරෙනවා. එහෙම හිතද්දී අපේ හිතට ටිකක් විතර සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ වගේම අපේ ප්‍රශ්නේ ලියා ගන්න පුංචිම හරි මාර්ගයක් ඒ අතරේ අපිට පැහැදිලා තියෙන්න පුළුවන්. ඒ මාර්ගයේ පරිස්සමින් යන්න තමයි අපිට තියෙන්නේ. ඒ වගේම තමයි මේ දැන් ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙමින් වීරයෙන් අපි අපේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි. මොකද මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න වලින් පීඩා විඳින එකම කෙනා අපි විතරක් නෙවෙයි. අපේ හිත් පුංචි වෙලාවක් හරි සතුටින් ගත කරන්න එක තැනක තියාගන්න මේ වගේ සිත්තම් වලට පාටකෝරු වලට පුළුවන්. වැටුණු ජීවිතත් මේ පාට කරන චිත්‍රය වගේ පුංචි පුංචි කොටස හිමීට ඉවසීමෙන් අපිට පුළුවන් ආයෙත් පාට කරගන්න. අපිට පුළුවන් අපේ ජීවිතය ආයේ ගොඩනගා ගන්න අපි ළඟම ඉන්න සමීපතමින්ගේ උදව් උපකාර ඉල්ලන්න. අපිට හැකියාවක් තියෙනවා නම් අපිට පුළුවන් මුදලින් ශ්‍රමයෙන් බඩු බාහිර ආදියෙන් අපිට අනිත් අයට උපකාර කරන්න. ඒ වගේම තමයි දුකින් ඉන්න සිත්වලට හිත සැනසෙන වචන කියන්න. අතීතය කියලා කියන්නේ මැරුණු දෙයක්. අනාගතය කියලා කියන්නේ තවම අපු නැති දෙයක්. අපි අනාගතය ගැන මැව්වත් පැතුවත් ඒක අපිට ඕන විදිහටම සිද්ධ වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒකේ හින්දා වර්තමානයේ සතුටින් වාසය කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ජීවිතය ආයේ ගොඩනගා ගන්න යන ගමනේ අපි අපේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. ප්‍රමාණවත් නිින්දක් ලබලා හොඳ ආහාර වේලක් පුළුවන් හැටියට අරගෙන ඒකට ශක්තිය ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි වටේ ඉන්න යහළුවෝ නෑදෑයෝ හිතමිතුරෝ වගේ අපිට ආදරය කරන අයත් එක්ක සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමත් මේකට උපකාරී වෙනවා. ගොඩාක් ලොකු අරමුණු ඉටු කරගන්න මුලින් සැලසුම් කරනවට වඩා පුංචි පුංචි අරමුණු මුල් කරගෙන අඩියෙන් අඩිය ඉස්සරහට යන්න සූදානම් වෙන එක තමයි වඩාත්ම හොඳ. කොයිතරම් අමාරු වුණත් අතීතයේ අඳුරු මතක අමතක කරන්න පුළුවන් නම් ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන්න ලේසියි. එතකොට පසුතැවීම නැති කරගෙන ආත්ම විශ්වාසයේ ධෛර්යයත් එක්ක අපේ ජීවිතේ එක අඩියක් ඉස්සරහට තියන්න අපිට පුළුවන්. ගඟක් වුණත් එකවර ගලා බහිනවට වඩා ගල්පර මතින් යනකොට හරිම ලස්සනයි. අපි සියලු දෙනාගේම ජීවිතවලටත් අභියෝග ප්‍රශ්න කියන එක පොදු දෙයක්මයි. මේවා විසඳගෙන ඉස්සරහට යන විට ජීවිතයේ හෙට දවසේ එන ඕනෑම ප්‍රශ්නයකට නොසැලී මුහුණ දෙන්න ශක්තිය ඇති වෙනවා. ජීවිතයට ආපු සැප සහිත කාලත් හැමදාම තිබුණේ නෑ. ඒ වගේම තමයි දුක් සහිත කාලවලටත් ඒකේ ඒ විදිහටම අදාළයි. අද විඳින දුක් සහිත කාලේ ඉතාමත් ඉක්මනින්ම නිමා වෙලා සිනා වෙන දවස් ඉතාමත් ඉක්මනින් අපිට එනවමයි.
මේ චිත්‍රයේ වගේම පුංචි කොටස් හැඩවැඩ කරලා පාට කරන්න පුළුවන් අපේ ජීවිතෙත්. හැබැයි ඉවසීමෙන් තමයි මේ හැමදේම කරන්න වෙන්නේ. ඉස්කෝලේ යන කාලේ සිංහල පොතේ තිබ්බ කවියක් තමයි වස්සානේ කියන්නේ. මේක ලියලා තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා. මේ කවි පන්තිය අන්තිමට තියෙනවා දුෂ්කරය කියා හැරයා යුතුද ජීවිතය කටුපොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස කියලා. ඉතින් අපි හැමෝගෙම ජීවිතවලට මේ උදා වෙලා තියෙන දුෂ්කර කාලය කටුපොකුර වීරියෙන් ඉවසීමෙන් ගත කරමු. හෙට දවසේ මලක් වගේ ලස්සන ජීවිතයකට එතකොට අපිට යන්න පුළුවන් වේවි.